අටේ අයියේ ගිව්වේ එකක් දෙනවා කියලා එකම එක වීඩියෝ එකක් දැවි අම්මටයි පුංචි අම්මටයි දෙන්නටම ආසිරි තාත්තට දිවාසී කියනවා වගේ කට්ටිය දවසට කමෙන්ට් 400ක් විතර දාන්න දී කියලා. ඔහු වෙනද කමෙන්ට් 10ක් ගන්න පට්ටකේම දෙන්න ඕනේ මේ විදිය පුදුම කමෙන්ට් ගන්න දාන්නේ. අරෙන්නින් කට්ටිය රැල්ලට නෝරදියා වගේනේ අප්පා මේක වෙලා තියෙන්නේ. පුදුම කමෙන්ට් එකක් අප්පා අයියේ දාලා තියෙන්නේ. මට හිතා ගන්න බෑනේ. ඔයා මට පෙන්නම තමයි අප්පා මම දැක්කේ ඒක සමහර කට්ටිය එක එක භාෂාවලින් දාලා තියෙන මොනවද දාලා තියෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. අපි ඉතින් ඒව Google Translate දාලා මොනවද මේ කියලා තියෙන්නේ කියලා තීරුම් ගන්නත් හෙන්නම හෙන ගේමක් දෙන්න ඕනේ. මේ ඔයාලා එහෙම නිකන් මේ ඕනට අපාර කමෙන්ට් කරන් යන්න එපා හරිද? දාන හැම කමෙන්ට් එක කරම අපි කොමරි කරලා රිප්ලයි එකක් දානවා. එහෙනම් ඉතින් මට පෙනීගෙන යන විදියට දැන් මේ වෙද්දි පුදුම විදිහේ තීරණාත්මක තරගයක් තමයි තියෙන්නේ. ගිය පාර වෙද්දි පළවෙනියා වෙලා තිබ්බේ කෞශල්‍ය ගුණරත්න කියන අක්කා. හැබැයි දිගිනේ අක්කා දයියද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. කොමරි ගමන්නේ දැන් මේ විදි නිකන් එයාව පාස් කරගෙන යන මට්ටමක කට්ටිය කමෙන්ට් දාගෙන යන පුදුම තීරණාත්මක තරගයක් තියෙන්නේ. කවන්නේ දැන් අද කවද්ද? අද බ්‍රහස්පතින්දා. එහෙනම් ඉතින් මේ සති ඉරිදා වෙද්දි අපි දානවා කවුද මේ සතියේ ජයග්‍රාහකයා කියලා. ඊට පස්සේ ඉතින් ඔයාලට අපි WhatsApp message එකක් දාන්නම්. ඒකට ඔයාලගේ address එක ගන්න. සූලංගක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ හමු වූතිනේ සිත බැඳීලා සෙනේ මුළු ජීවිතේ ඔබටමයි ආදරේ සිත්ගත් ළඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ සුළඟක් වගේ ඔබ ළඟින් අනන ඔබ ළඟින් නෙමෙයි ඔබ සොයා එන්න ඕනේ. එහෙනම් ඉතින් අපි ඉරිදට හම්බෙමු ජයග්‍රාහකයා කවුද කියලා බලාගන්නත් එක්කම මං ගිහලා කියන්නේ මං එනවා අය මගේ අයියෙන් කරේ. අයියේ පොඩ තටියක් කාලා ගන්නනේ මාව. කානවකෝ. කානවගේ.